මේ තියෙන්නේ 2013 A level ICT paper එකේ පළවෙනි ප්‍රශ්නය. ඒක A B කියලා කොටස් දෙකකින් තියෙන්නේ. අපි ඉස්සෙල්ලම මේකේ A කොටස ඩිස්කස් කරගමු. ඔයාලා මේ වෙනකොට මේ පේපර් එක කරලා නැත්තම් ඔයගොල්ලෝ ඉස්සෙල්ලම කරන්න ඕනේ මේ වීඩියෝ එක පෝස්ට් කරලා මේ ක්වෙස්චන් එක කරන එක. මේක කරන්නේ නැතුව ඩිස්කෂන් එක අහන එක කිසිම තේරුමක් නැහැ. ඒක නිසා ඔයගොල්ලෝ ඉස්සෙල්ලම මේ ප්‍රශ්නය කරලා ඊළඟට මේ ඩිස්කෂන් එකත් එක්ක සම්බන්ධ වෙලා ඔයාලගේ අඩුපාඩු හදා ගන්න. මාකින් ස්කීම් එකෙත් උත්තරේ තියෙනවා. මාකින් ස්කීම් එකේ තියෙන උත්තරෙත් එක්ක විතරක් සංසන්දනය කරලා තේරුමක් නැහැ. ඕගොල්ලෝ දැනගන්න ඕනේ ප්‍රශ්නයක් කරද්දී ඒ ප්‍රශ්නයට එන්ට වෙන්න ඕන විදිහ, ඒ අතරමැදදී මොනවා ගැනද සැලකිලිමත් වෙන්න ඕනේ සහ සම්පූර්ණ ලකුණුම ගන්න විදිහට මේ ප්‍රශ්නෙට උත්තරේ ලියන්නේ කියලා. ඒත් එක්කම 2024 25 26 මේ පේපර්ස් වල එන ප්‍රශ්න වලට කොහොමද ඕගොල්ලෝ සාර්ථකව උත්තර ලියන්නේ කියලා. හරි, අපි ඒ කොටසට යමු. මේ ප්‍රශ්නය දැන් ඔයගොල්ලෝ කියවලානේ තියෙන්නේ. ඔයගොල්ලෝ පේපර් එකේ ක්වෙස්චන් එකට උත්තර ලියලානේ තියෙන්නේ. හරිද? එතකොට දැන් මේ ප්‍රශ්න එක මම ඔයගලන්ට කලිනුත් කියලා තියෙනවා මගේ කලින් වීඩියෝස් වල. අපි මොකද කරන්න ඕනේ? ආදාන මොනවද කියලා හොයා ගන්න ඕනේ. මේකේ ලොජික් එක මොන වගේද තියෙන්නේ කියලා හොයා ගන්න ඕනේ. ප්‍රතිදානයට එන්නේ මොකද්ද කියලා ලකුණු කර ගන්න නම්. තේරුණා නේද? එතකොට අපි ඉස්සෙල්ලම බලනවා මේකේ ආදාන මේක S1 S2 S3 කියලා සංවේදක තුනක් තියෙනවා කියලා තමයි කියලා තියෙන්නේ. එතකොට මම ඔයාලට කිව්වා මේ වගේ ඉංග්‍රීසි අකුරු දීලා තියෙනවා නම් ඉංග්‍රීසි අකුරම ගන්න. එහෙම දීලා නැත්නම් ඕගොල්ලෝ ඒ ආදානය නම් කරලා ඒ වෙනුවට ඉංග්‍රීසි අකුරු දාගෙන තමයි ඉදිරියට යන්න ඕනේ කියලා. තේරුණාද? හැබැයි මෙතන ඉංග්‍රීසි අකුරු තුනක් තිබුණට මේක S1 S2 S3 අර ඒ වගේ තිබ්බහම අපිට අපහසු වෙන්නේ. එතකොට ඊට වඩා ඕගොල්ලන්ට ෆැමිලියර් වෙලා තියෙන A B C ඒ වගේ වනේ P Q R X Y Z අන්න එහෙම. ඒක නිසා මේක මෙහෙම යන්න එපා. මේක සිම්ප්ලිෆයි කරන්න තිබුණොත් සිම්ප්ලිෆයි කරගන්න ගියාම කරදරයි. අර ඒ වගේ ගැටලු වලට මුහුණ දෙන්න වෙනවා. බූලියානු ප්‍රකාශනය ලියද්දී උනත් ඕගලන්ට මේක එච්චර ෆැමිලියර් ක්‍රමයක් නෙමෙයි නිසා අපහසු වෙන්න පුළුවන්. ඒක නිසා අපි මේකට මුලින්ම මෙන්න මෙහෙම පේපර් එකේ උඩින්ම සඳහන් කරගන්න. ඔන්න අපි කරන්නේ පළවෙනි ප්‍රශ්නය ඒ කොටස අපි මේකේ මුලින්ම සඳහන් කරගන්නවා. S1 මම ගන්නවා A කියලා. S2 මෙතනම කමක් නැහැ. S2 මම ගන්නවා B කියලා. S3 මම ගන්නවා C කියලා. ඔන්න දැන් අපිට පුළුවන් මේක ඉදිරියට යන්න. හරිද? ඒතකොට ඔන්න මේ තියෙන්නේ ඔයාලා ගත්තු ආදාන 3. ප්‍රශ්න කියවලා ඉන්න ඕනනේ. ඉහත අනතුරු ඇඟවීම් සංඥා පද්ධතියේ ක්‍රියාකාරීත්වයේ නිරූපණය කරනු ලබන සත්‍යතා වගුව ගොඩනගන්න. අපිට එකක් තියෙනවා සත්‍යතා වගුව හදන්න. ඊළඟට තියෙනවා සත්‍යතා වගුව නිරූපණය කරනු ලබන බූලිය ප්‍රකාශනය ලියන්න. සරල ප්‍රශ්න දෙකක්. හරිනේ. දැන් සත්‍යතා වගුව අඳින්න නම් අපි ආදාන 3 හොයාගත්තා. දැන් එහෙනම් ප්‍රතිදානයට අවශ්‍ය කරන ලොජික් එක කොතනද තියෙන්නේ කියලා අවබෝධයෙන් ප්‍රශ්න කියවලා තේරුම් ගන්න ඕනේ. හරිද? මේ තියෙනවා මෙතන සංවේද සමන්විතන් අතර ඒවා පිළිවෙලින් ඇත්තේ දුම්, ගිනි දැල්ල හා තාපය පිරික්සීම සඳහා. එතන අපිට S1 S2 S3 පිළිවෙලින් එහෙම හිතා ගන්න පුළුවන්. සංවේදකයක් එක්කෝ සක්‍රීයව හෝ අක්‍රීයව. මේ තියෙන සක්‍රීයව නම් 1, අක්‍රීයව නම් 0. පැවතිය හැකිය. අවම වශයෙන් සංවේදක දෙකක් සක්‍රිය වන විට මෙම පද්ධතිය ස්වයංක්‍රීයව ගිනි අනතුරු ඇඟවීම් සංඥා නිකුත් කරයි. අවුට්පුට් එක මොකද්ද? ගිනි අනතුරු ඇඟවීම් සංඥා නිකුත් කරන එක. දැන් අනතුරු සංඥා නිකුත් කරන්නේ කොහොමද? අවම වශයෙන් මේ තියෙන්නේ මෙතන. අවම වශයෙන් සංවේදක දෙකක් සක්‍රිය වන විට. එහෙනම් අපිට සංවේදක තුනම සක්‍රිය වුණත් ප්‍රශ්නයක් නැහැ. හැබැයි අවම වශයෙන් දෙකක්වත් සක්‍රිය වුණොත් තමයි සංඥාවක් නිකුත් කරන්න කියලා කියනවා. එතකොට සක්‍රිය කියලා කියන්නේ මේකේ තියෙනවා තාර්කික අගය. එක්කෝ සක්‍රියව මේ තියෙන සක්‍රියව කියන්නේ තාර්කික අගය 1. ඒ කියන්නේ සංවේදක දෙකකවත් තාර්කික අගය 1 වෙලා තියෙනවා නම් ප්‍රතිදානය 1 වෙනවා කියන එක. පැහැදිලිද ඔයගලන්ට? එහෙනම් දැන් අපිට හොඳටම පැහැදිලි ආදාන සහ ලොජික් එක. දැන් අපිට ප්‍රතිදානය ට්‍රුත් ටේබල් එකේ මාක් කරන්න පුළුවන්. ඔන්න මම වගුවක් අඳින්නේ නැහැ. මට මේකේ ඉරි ඇද වෙන නිසා ඕගොල්ලෝ වගුවක් විදිහටම අඳින්න. මම ABC කියලා අවුට්පුට් එක විතරක් ලියනවා. A B C අපි ගත්ත එහෙමනේ ABC.
මෙතන දැන් අනිවාර්යයෙන්ම ඕගොල්ලෝ ලියන්න ප්‍රතිදානය කියලා හරි අවුට්පුට් කියලා හරි. හරිද? මේ කොලම් එක නිකන් බැහැ ලියන්න. මොකද අපිට ප්‍රතිදානයට ඉංග්‍රීසි අකුරක් ප්‍රශ්නේ දීලා නැහැ. ඒක නිසා අපිට අවුට්පුට් කියලා ලියන්නම වෙනවා. ඉංග්‍රීසි අකුරක් දීලා තිබුණොත් ඕගලන්ට ඉංග්‍රීසි අකුර මෙතන ලියන්න පුළුවන්. හරි. අපි ගමු ට්‍රුත් ටේබල් එක නිවැරදිව 101 01 01 01 00 11 00 11 4 zeros 4 ones. හරිනේ. දැන් ඔන්න සම්පූර්ණයි ට්‍රුත් ටේබල් එක. දැන් අපි බලනවා අවම වශයෙන් සංවේදක දෙකක්වත් එක වෙලාද කියලා. මෙතන නැහැ. එතකොට ප්‍රතිදානයේ බිඳුවයි. මෙතන ප්‍රතිදානයේ බිඳුවයි. ප්‍රතිදානය බිඳුවයි. ඔන්න එක ඒවා දෙකක් තියෙනවා. එහෙනම් ප්‍රතිදානය 1යි. මෙතන බිඳුවයි. මෙතන එක ඒවා දෙකක් තියෙනවා. 1යි. මෙතන එක ඒවා දෙකක් තියෙනවා. 1යි. මෙතන එක ඒවා තුනක් තියෙනවා. ආම වශයෙන් එකක්වත් කියලා තියෙන්නේ. තුනම වුණාට ප්‍රශ්නයක් නැහැ. ඔන්න ඕක තමයි ට්‍රුත් ටේබල් එකට එන්නේ. ලේසි නේද? ඊට පස්සේ part 2 එක. part 2 එක මම මේ හරියෙන් ලියන්නම්. මොකද මට මෙතන ඉඩ මදි නිසා. හරි. ඒකෙදි කියන්නේ බූලියානු ප්‍රකාශනය ලියන්න කියලා. දැන් අපිට මේ බූලියානු ප්‍රකාශනය SOP එකක් විදිහට ලියන්නත් පුළුවන්. POS විදිහට ලියන්නත් පුළුවන්. ප්‍රශ්නේ කියලා නැහැනේ SOPද POSද කියලා. හැබැයි මම ඔයාලට කියලා තියෙනවා ඔයාලට ෆැමිලිය එක SOP. ඒක නිසා ඔයගොල්ලෝ මේ වගේ එකකට මේ බූලියන් එක්ස්ප්‍රෙෂන් එක ලියනකොට SOP ලියන්න. හරිද? ඔන්න කොහොමද SOP ලියන්නේ? ප්‍රතිදානය එක වෙලා තියෙන ඒවා ටික තමයි අපි ලකුණු කරගන්නේ. හරිද? මෙන්න ප්‍රතිදාන 1. එහෙනම් මේකට එන්නේ මොකද්ද? එතනම මෙහෙම පොඩ්ඩක් ලියාගත්තාම ඔයගලන්ට ලේසි. A bar B C. මෙතන A B bar C. පුළුවන් නේද? මේ A B bar B බිඳුවනේ. C C එකයිනේ C. මෙතන A B C bar A B C bar. මෙතන තුනම එකයි. එතන A B දැන් අපි output එක ලියනවා SOP sum of product. මේවා ඔක්කොම product terms. ඒවයි sum එකක් විදිහට ලියනවා. මෙතන මේ output එක දීලා නැහැ අකුරක්. ඒක නිසා අපිට එහෙම ලියන්න අවශ්‍ය නැහැ. අකුරක් දීලා තියුණොත් අපි හිතමු z දීලා තියුණා කියලා ප්‍රතිදානයේට. එතන z සමානයි කියලා තමයි ලියන්නේ. දැන් ඔයාලට ඕනනම් පුළුවන් output සමානයි කියලා ලියන්න. ප්‍රශ්නයක් නැහැ. නිකන් ලිව්වත් ප්‍රශ්නයක් නැහැ. හරිද? ඒක ලියනවා A bar B C plus A B bar C plus A B C bar plus A B මේක තමයි උත්තරේ. පැහැදිලිද? ඕනනම් මම ඔයාලට කියලා දෙන්නම් පොස් එකක් ලිව්වොත් පොස් එක ලියන්න ඕන බූලියන් එක්ස්ප්‍රෙෂන් එක. ඒතර පොස් එකට අපි ගන්නෙ මොනක්ද? output එක බිඳු වෙලා තියෙනවා. ඒතර මෙන්න මෙතන 3ක් තියෙනවා. මෙතන එකක් තියෙනවා. අපි ලියමු. දැන් කොහමද ලියන්නේ? බිඳුව එක විදිහට තමයි ලියන්නේ නේද? ඒතර මෙතන ලියන්නේ A බානේ අපි SOP එකේ ලියුවේ. මෙතන ලියන්නේ A plus දාන්න ඕනේ. product of sum. sum විදිහට ලියන්නේ. sum වල product එකක් මේක. A B plus මෙතන 0 තියෙනවා නම් A කියලා ලියනවා. හරිද? 0 තියෙනවා නම් B කියලා ලියනවා. C වලට එක තියෙන්නේ. එතන අපි ලියන්නේ අනිත් පැත්ත. C bar. තේරුණා නේද? SOP එකේ අනිත් පැත්ත තමයි POS එක. දැන් මෙතන A0 එහෙනම් A කියලා ලිව්වා. B එකයි B bar කියලා ලිව්වා. මෙතන C බිඳුවයි. එතකොට C කියලා ලිව්වා. මෙතන A එකයි අපි ලියන්නේ මොකද්ද? A bar plus B බිඳුවයි C බිඳුව. එතකොට C bar B bar C bar කියලා ලියන්නේ නැහැ. එතන B C කියලා තමයි ලියන්නේ. එහෙනම් output එක ලියනකොට කොහොමද ලියන්නේ? A plus B plus C වරහන් දාන්න ඕනේ. dot එක අනිවාර්යයෙන් වරහන්. හොඳේ? වරහන් නොදා ලියන්න බෑ. A plus B plus C bar වරහන් දැම්මා dot A plus B bar plus C වරහන් දැම්මා I dot එකක් තිබ්බා A bar plus B plus පැහැදිලිද? ඔන්න අපි පොස් එකක් ලියනවා නම් ඉතින් මේ පොස් එක ලියනවට වඩා SOP එක ලියන එක තමයි පහසු. හරි. ඊගාවට අපි යමු B part එකට. මේකේ තියෙන්නේ B part එකේ එක දෙක කොටස් වලට පිළිතුරු සැපීම සඳහා පෙන්වා ඇති තාර්කික පරිපථය සලකන්න කියලා බූලිය බීජගණිතය භාවිතා කරමින් ඉහත පරිපථය සඳහා බූලියානු ප්‍රකාශනයක් ලියා එය සරල කර දක්වන්න. සරල කිරීම සඳහා භාවිතා කරනු ලැබූ සියලුම කාර්යයන් හා බීජීය රීති ලියා දක්වන්න. ඔන්න අපි මේ වගේ ප්‍රශ්නකට උත්තර ලියනකොට අනිවාර්යයෙන්ම සරල කරන ස්ටෙප්ස් ටික පිළිවෙලින් තියෙන්න ඕනේ. ඒ වගේම අවම වශයෙන් මේ නීති දෙකක්වත් ලියලා තියෙන්න ඕනේ. එතකොට මාකින් ස්කීම් එකේ මේ වගේ ප්‍රශ්නයකට ලකුණු දෙනකොට නීති දෙකකට ලකුණු දෙකක් දෙනවා. ඒ වගේ ප්‍රශ්නවල තියෙන ඕවරල් කම්ප්ලීට්නස් කියලා. ඒ කියන්නේ
ඔක්කොම ටික හරි ගියොත් තව එක්ස්ට්‍රා ලකුණක් දෙන විදිහට මාකින් ස්කීම් එක හදනවා. ඒක ඉතින් හැම අවුරුදු වල මේ විදිහට එන්නේ නැහැ. එක එක අවුරුදු වල මාකින් ස්කීම් එක හදනකොට ඒ වගේ ක්‍රම අනුගමනය කරනවා. ඒක නිසා අපි කෝකටත් හොඳම විදිහට උත්තරේ ලියන්න පුරුදු වෙන්න ඕනේ. යාලා සිම්ප්ලිෆයි කරන, සරල කරන ඕනම බූලියන් එක්ස්ප්‍රෙෂන් එකකට අවම වශයෙන් බූලියානු නීති දෙකක්වත් එන විදිහට තමයි ඔයගොල්ලෝ ලියන්න ඕනේ. ඕන තරම් නීති පාවිච්චි කරලා තමයි අපි සිම්ප්ලිෆයි කරන්නේ. ඉතින් ඒකෙන් දෙකක්වත් අඩු ගානේ ලියලා තියන්න. ඔන්න මෙතන තියෙන ABC නේ A B C. මෙතනින් එනවා මේ A වලින් එනවා A bar. එතකොට මෙතෙන්ට එන්නේ මොකද්ද? A bar B C. ඩොට් එක දානවා නම් හැමතැනම ඩොට් එක දාන්න. නැත්තම් මේ විදිහට ලියන්න. A B C bar. එක තැනක ඩොට් එක තැනක ඩොට් නැතුව එහෙම ලියන්න එපා. එතකොට මේ තියෙන්නේ O ගේට් එක. හරිම පහසු ප්‍රශ්නයක්. දැන් අපිට කෙලින්ම Q වල අවුට්පුට් එක ලියන්න පුළුවන්. උතන ලියලිය ඉන්න ඕනේ නැහැ. නේද? B එක. අවුට්පුට් එකට තියෙන Q. එහෙනම් අපි Q සමානයි කියලා තමයි ලියන්න ඕනේ. Q සමානයි A B C O ගේට් එක නිසා දාන්නේ ප්ලස් එක A bar B C plus A B C bar. හරි නේද? ඔයාලගේ උත්තරෙත් එක්ක සංසන්දනය කරලා බලන්න. හරි වැරදි ලකුණු කරගන්න. දෙක. ඊළඟට අපි මේක සරල කරමු. මොකද කරන්නේ? දැන් අපි බලනවා මෙතන ඉන්පුට්ස් 3 එකක් නිසා අපිට ඉන්පුට්ස් දෙකක්වත් එළියට ගන්න එක ඉන්පුට් එකක් මැද ඉතුරු වෙන විදිහට. මෙතන ABC තියෙනවා, A bar BC තියෙනවා. ඔයාලට පේනවා මෙතනින් BC එළියට ගත්තොත් A plus A bar ඉතුරු වෙනවා ඇතුලේ. A plus A bar කියලා කියන්නේ එක නිසා අපිට මෙතනින් A ඉවත් කරගන්න පුළුවන් කියලා ඔයගලන්ට හිතෙනවා. නේද? අපි එහෙමනේ එන්ට වෙන්නේ. එතන BC අපි එළියට ගමු. A plus A bar මැද ඉතිරි වෙනවා. plus A B C bar. මේ බලන්න BC ගත්තාම මෙතන A ඉතුරු වුණා. මේ ප්ලස් එක තමයි මේ තියෙන්නේ. මෙතනින් BC ගත්තාම A bar ඉතුරු වෙනවා. මේක හැමම ලියා ගන්න. ඊළඟට අපිට ලියන්න පුළුවන් BC.1 නේද? එතන තියෙන්නේ plus A B C bar. මෙතන ඔන්න වරහණක් ඇතුලේ ලියන්න පුළුවන් A plus A bar කියන්නේ කම්ප්ලිමන්ට් ලෝ එක. එහෙම නැත්නම් ඒක ඇක්සියම් එකක් විදිහට ලියන්නත් පුළුවන් ඕගලන්ට. මෙතන ඕගලන්ට ලියන්න පුළුවන් using complement law. ඕගොල්ලෝ සිංහල මීඩියම් උනාට ප්‍රශ්නයක් නැහැ using complement law කියලා ලියන්න. නැත්නම් අපි සිංහලෙන් ලියමු complement law භාවිතය. නැත්නම් ඔයාලට ඒ complement law කියන එක අමතක වෙනවා නම් ඕගොල්ලෝ ලියන්න A plus A bar සමානයි 1යි කියලා. එච්චරයි වරහන් ඇතුලේ එහෙම ලියන්න. හරිද? ඊට පස්සේ අපි මෙතෙන්ට ලියනවා BC plus A B C bar. මේකෙන් ඔයාලට කොමන් එකක් තියෙනවා B. හරිද? මොකද අපි කොමන් එක එළියට ගන්න බලන්න. C plus A C bar එනවා. එතකොට ඔයගලන්ට පේනවා මේක ඔයගොල්ලෝ දන්නවා මේක redundancy law එක කියලා. මේක redundancy law එක. AC plus AC bar කියලා කියන්නේ redundancy law එකෙන් අපිට සරල කරගන්න පුළුවන් නේද? ඒක නිසා මේක හැමම අරගන්න එක ඔයාලට වාසි. මොකද අපි ලියනවා B redundancy law එක මේකට දැම්මොත් මොකක්ද වෙන්නේ? A plus C. මම කලින් ඔයාලට කරලා පෙන්නලා තියෙනවා distributive law එක දාලා සරල කරලා ගත්තහමත් A plus C එනවා කියලා දන්නවා. නැත්තම් මෙතනට අපි ලියන්න පුළුවන් redundancy law භාවිතයෙන්. තමයි අපි ඒක ගත්. දැන් ඔන්න laws දෙකක් අපි ලිව්වා. නේද? ඊළඟට මේක මොකද කරන්නේ? අපි මේක දිගාරිනවද? AB plus AC විදිහට තියනවද කියලා තීරණය කරන්න ඕගොල්ලෝ. කොහොමද තීරණය කරන්නේ? ඔහොම ලියනවද නැත්නම් මේ විදිහටම තියනවද? අවම ගේට්ස් ගානක් තියෙන එක තමයි අපි අවසාන උත්තරයට ගන්නෙ. දැන් මෙතන තිබ්බොත් A plus C කියලා එතන O ගේට් එකක් තියෙනවා. මේ දෙක එකතු කරන්න B dot B කියන්නේ ඉන්පුට් එකනේ. B dot A plus C එතන AND ගේට් එකක් යූස් කරන්න වෙනවා. එතන ඒක AND ගේට් එකයි ඒක O ගේට් එකයි විතරයි මේකට ඕන. මේකට බලන්න මෙතනට AND ගේට් එකක් ඕනේ. මෙතනට AND ගේට් එකක් ඕනේ. මේ දෙක එකතු කරන්න O ගේට් එකක් ඕනේ. එතකොට ඔක්කොම ගේට්ස් 3ක් එනවා. එහෙනම් අපි මේ ස්ටෙප් එකට යන එක නවත්තන්න ඕනේ. මේකට යන්න හොඳ නැහැ. ඒකට ගියොත් සරලතම අවස්ථාව නෙමෙයි හම්බ වෙන්නේ. ඒක නම් මේක තමයි උත්තරේ. පැහැදිලි නේද? අපි ඒකට ගියත් ආපස්සට ගිහිලා බලනවා අවම ගේට්ස් ගානක් තියෙන්නේ කොතනද කියලා. උඩ එකේ අපිට පැහැදිලි අවම ගේට්ස් ගාන. එහෙනම් ඒක තමයි උත්තරේට එන්නේ කියලා ඉරි දෙකක් ගහන්න ඕනේ. පැහැදිලි නේද? ඔන්න අපි ස්ටෙප්ස් ටික පැහැදිලිව ලිව්වා. හරිම ලේසි බූලියන් එක්ස්ප්‍රෙෂන් එකක් තමයි සරල කරන්න කියලා උගලන්ට දීලා තියෙන්නේ. සම්පූර්ණ ලකුණු දැන් ගන්න පුළුවන්.
පැහැදිලිද? ප්‍රශ්න තියෙනවා නම් ඔයගලන්ට පුළුවන් කමෙන්ට් එකේ දාන්න. ඊළඟට ඔයගලන්ට මේ ලොජික් ගේට්ස් වල මොනවා හරි අඩුපාඩු තියෙනවා නම් ඩිස්කස් කරගන්න ඕන මාතෘකා තියෙනවා නම් මේ ලෝස් ටික ඩිස්කස් කරන්න ඕන නම් ඇක්සියම් ඩිස්කස් කරන්න ඕන නම් ඔයගොල්ලෝ කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම ඔයාලට මේ වීඩියෝ එක හොඳ නම් මේ විදිහට කරන එක හොඳ නම් ඒ සම්බන්ධව ඔයගොල්ලෝ පොඩ්ඩක් කමෙන්ට් එකක් දාන්න ලයික් කරලා තියන්න වීඩියෝ එක. ඊළඟට තියෙනවා B1 කොටසෙහි සරල කිරීම අවසානයේදී ලබාගත් බූලියානු ප්‍රකාශනය සඳහා and or not යන ద్వාර සංයෝජන පමණක් භාවිතා කරමින් තාර්කික පරිපථයක් ගොඩනගන්න කියලා. ඉතින් හරිම සරල තාර්කික පරිපථයක් තමයි මේකට එන්නේ. අපි ඒකත් ගොඩනගා ගමු. දෙක කොටස. දැන් ආදාන දෙක මෙහෙම ලියන්න. ආදාන තුනක් තියෙනවා මේකේ. ප්‍රශ්නේ තියෙන්නෙත් එහෙමනේ නේද? A B C කියලා. ඊගෙන් එක ඉන්පුට් එකක් එනවා. ඔන්න ඒ ඉන්පුට් එක අපි මෙතන ඩොට් එකක් තියලායි ගන්න ඕනේ. A + C කියලා කියන්නේ වෙනම ගේට් එකක්. A ගෙන් එක ඉන්පුට් එකක් එනවා. ඊට පස්සේ C ගෙන් ඉන්පුට් එකක් එනවා. ඒක O ගේට් එකකට තමයි සම්බන්ධ වෙන්නේ. මේකෙන් එන අවුට්පුට් එක අර B ට සම්බන්ධ වෙන්න ඕනේ. AND ගේට් එකකින් තමයි එතන සම්බන්ධ වෙන්නේ. ඔන්න අපි මෙතන අනිවාර්යයෙන්ම Q කියලා දාන්න ඕනේ. පැහැදිලිද? ඔන්න ඕක තමයි එන ලොජික් සර්කිට් එක. දැන් අපි මෙතෙන්ද ඩොට් එක දාපු නිසා අපි මේ මෙන්න මේ තැන් වලට අර මෙහෙම දාන කෑල්ල දාන්න අත්‍යවශ්‍ය නැහැ. එක්ක ඩොට් එක එහෙම නැත්නම් එතනින් යනවා කියලා පෙන්වන්නේ මේ කෑල්ල දාන්න පුළුවන්. දෙකෙන් එකක්. දෙකම දැම්මම වැරද්දකුත් නැහැ. ඔයාලට වෙලාව තියෙනවා. ඔයගොල්ලෝ දාන්න නැත්නම් මේ ඩොට් ක්‍රමයට මේ පාසන හැම තැනකම ඩොට් එකක් දාලා පාසල ගත්තා නම් හරි. පැහැදිලිද? ඔයගොල්ලෝ මගේ channel එක subscribe කරලා තියන්න. එතකොට ඔයගලන්ට මම අලුතෙන් මේ රිවිෂන් ක්ලාස් එකට වීඩියෝස් දානකොට ඔයගලන්ට ඒවා notification එකක් විදිහට ලැබෙනවා.